ඔක්තෝබිටේසි කුලයට අයත් බටු කරවිල වනගතව වැවෙන ස්වභාවික කරවිල විශේෂයක්. වනාශ්‍රිතව වැවෙන බටු කරවිල බොහෝමයක් ගැමියන් අතර ඖෂධීය වටිනාකමක් ඇති ආහාරයක් ලෙස ප්‍රචලිත වෙලා තිබෙනවා. ඇඹිලිපිටිය සංකපාල කොළඹගේ ආර චමින්ද ගොයි මහත්මයාගේ ගෙවත්තේ ඉතා අලංකාරව වගා කර තිබුණු බටු කරවිල කොටුව හරිම ශාස්ත්‍රීයයි. අපි මුලින්ම තුඹ කරවිල වගාව තමයි කරේ. තුඹ කරවිල වගාව කරන ගමන් ගොඩක් අත්දැකීම් එක්ක අපේ කුසිකර්ම උපදේශක සුගත් මහත්මයා මට යෝජනාවක් ගෙනාවා අපි බටු කරවිල වගා කරලා බලමු කියලා. ඊට පස්සේ අපි බටු කරවිල හොඳ වර්ගයක් අස්වැන්න වැඩි වර්ගයක් තෝරගෙන පැල හදලා තෝරගෙන අපි මේ වගාව ආරම්භ කළා. ආරම්භ කළා දැන් ඉතින් මේ ලොකු ආදායමක් කරන්න පුළුවන් තත්ත්වයක් අපිට පේනවා. තුඹ කරවිල වගාව කරනකොට අපිට පරාගණය අතින් කරන්න සිදු වෙනවා. මේ වගාව කරනකොට ඕනම කෙනෙකුට මේක වගා කරන්න පුළුවන්. මොකද මේ අතින් පරාගණයක් කරන්න අවශ්‍ය වෙන්නේ මේක කෘමීන්ගෙන්ම පරාගණය වෙලා අස්වැන්න ලැබෙනවා. බටු කරවිල ගෙඩියේ ප්‍රමාණය සහ හැඩය තරමක් වෙනස්. තරමක දිගටි ගෝලාකාර හැඩයක් ගන්න බටු කරවිල පිටත සාමාන්‍ය කරවිල ගෙඩියකට සමානයි. වර්ණයත් ලා කොළ පැහැයේ සිට තද කොළ පැහැය දක්වා විහිදී තිබෙනවා. චමින්දක ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක මහතා සමග එක්ව බටු කරවිල පැළ හදාගෙන අලුතෙන් කරන ලද වගාවෙන් දැන් ඔවුන් අස්වනු නෙලනවා. බටු කරවිල පත්‍රයත් මලත් සාමාන්‍ය කරවිලවලට බෙහෙවින් සමානකමක් දක්වනවා. බටු කරවිල වැල අතු බෙදමින් විශාල ප්‍රදේශයක් පුරා වැවෙනවා. චමින්ද ගොයි මහත්මයාගේ අත්දැකීම අනුව මේ වගාව හොඳ අස්වැන්නක් ලබා දෙනවා. සාමාන්‍ය කරවිලවලට වඩා රෝග සහ කෘමිහානිවලට ප්‍රතිරෝධී බව තමයි චමින්ද ගොයි මහත්මයා කිව්වේ. අපිට රෝගයක් ආවොත් රෝග ලක්ෂණ අනුව අපි ඒකට අවශ්‍ය බෙහෙත් වර්ගය යොදන්න ඕනේ. දිච්චි කොළ වැල් නිතරම වගාවෙන් ඉවත් කරන්න ඕනේ. නිතරම වගාවෙන් ඉවත් කරොත් තමයි අපිට මේ වගාව පිරිසිදු වෙන්නේ. වගාව පිරිසිදුව තියෙනකොට මේ ලෙඩ රෝග ගොඩක් අඩු වෙලා මේ හොඳ අස්වැන්නක් ගන්න හැකියාව ලැබෙනවා. සතියකට දෙපාරක් වගේ කඩන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේක සාමාන්‍ය පොඩි සයිස් එකත් එක්කම වගේ කැඩුවොත් සතියකට එකපාරක් වගේ කඩන්න මාසෙකට 4 පාරක් වගේ කඩන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අද තියෙන මිල 200ත් 270ත් අතර තොග මිලක් පවතිනවා. මම දිගින් දිගටම මේක වාණිජ වගාවක් හැටියට කරගෙන යනවා. අපේ අවශ්‍යතාවත් සපුරගෙන ඒ කියන්නේ මට අසල්වැසියන්ට ගෙදර හැම කෙනාටම මේක පාවිච්චි කරන ගමන් මට සාමාන්‍යයෙන් මෙම වගාවේ මේ භූමි කොටසේ පොඩි ඉඩ ප්‍රමාණය කිලෝ 30ක් වගේ සතියකට කඩා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. බටු කරවිල වනගත එළවලුවක් ලෙස ඈත අතීතයේ පටන්ම මිනිසුන් අතර ජනප්‍රිය වී තිබුණු අතර බොහෝ විට වියලි කලාපීය ප්‍රදේශවල දැක ගන්නට පුළුවන්. ඇත්තටම මම ශේෂ්ඨ නිරීක්ෂණය කටයුතු කරද්දී තමයි මට මේ භෝගය හමු වුණේ. එහිදී මම එතන හිටපු ගොවි මහත්තුරු කිහිප දෙනෙක්ගෙන් මම අහලා බැලුවා මේ වගාව සම්බන්ධව කොහොමද මේ වගාවේ අස්වනු කොහොමද මේකේ තියෙන ගුණාත්මක කෙසේද කියන දේ මම අහලා බැලුවා. මොකද අපිටත් වඩා බොහෝ වෙලාවට මේ භෝගය පිළිබඳ මේ විස්තරයක් එතුමන්ලගෙන් ගන්න පුළුවන් නිසා. ඒ අවස්ථාවේදී එම ගොවි මහත්තුරු කියපු දේ තමයි ඖෂධීය වටිනාකමින් ඉතාමත් ඉහළ. ඒ වගේම මේ භෝගයේ පෝෂණීය වටිනාකමත් ඉතාමත් ඉහළ. ඒ වගේම ආර්ථික වටිනාකමකුත් තියෙන භෝගයක් කියලා. ඉතින් නමුත් එතුමන්ලා කියපු කාරණේ තමයි මේ වන විට මේ බටු කරවිල වගාවේ ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළඳ පොලේ නැහැ කියලා. ඉතින් ඒ අනුව මට හිතුණා මෙම බටු කරවිල වගාව
වාණිජෝගාවක් විදිහට ගෙනල්ලා ව්‍යාප්ත කරා නම් එම කටයුත්ත ඉතාමත් කාලෝචිතයි කියලා මට හිතුණා. ඒ අනුව තමයි මේ MG චමින්ද ගොහි මහත්මයාගේ නිවසට ඇවිල්ලා අපි එම වගා ශාස්ත්‍රයට ඇවිල්ලා මම මේ චමින්ද මහත්මයාට කතා කරලා කිව්වා මෙහෙම වගාවක් තියෙනවා අපි මේක කරමු කියලා. එහිදී එතුමත් සමග අපි මේ වගා කටයුත්ත ආරම්භ කළා. ආරම්භ කිරීමේදී අපි කරපු කටයුත්ත තමයි මුලින්ම කැලෑවට දිලා තිබුණු මෙම බඩු කරවිල වැල් වලින් අපි විවිධ වර්ග තියෙනවා. පොඩි විවිධ ප්‍රමාණයේ සහ විවිධ මට්ටමේ වර්ග තියෙනවා. ඒ වර්ග කිහිපයකින් වැල් කපාගෙන ඇවිල්ලා අපි මෙතන පැල නිෂ්පාදනයක් කරා රිකිලි පැල. ඒතොර ඒ රිකිලි පැල වලින් අපි වගා කරලා බලද්දී අපිට තේරුණා හොඳ වර්ගයක් අපිට හමු වුණා. හොඳම වර්ගය අපි තෝරාගත්තා ව්‍යාප්ත කිරීම සඳහා. හොඳ අස්වැන්නක් දෙන බටු කරවිල වැල් තෝරා ගැනීමකින් පස්සේ පැල බෝ කර ගැනීමත් චමින්ද ගොවි මහත්මයා අතින්ම සිදුවෙනවා. ගුණාත්මක වැල් වලින් රිකිලි කපා ගැනීමෙන් පැල බෝ කර ගන්නට පුළුවන්. දැන් පැල නිෂ්පාදනයේදී විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න වෙන නිසා වාණිජ වගාවකදී අපි කරන්නේ බොහෝ වෙලාවට මේ රිකිලි පැල මගින් පැල නිෂ්පාදනය කිරීම තමයි සිදු කරන්නේ. මොකද මේ විශාල පැල ප්‍රමාණයක් අපිට බීජ වලින් සිදු කර ගන්නවට වඩා පහසුයි. ඒ වගේම මව් ශාකයේ මව් වැලේ ලක්ෂණම අපිට ලබා ගන්න හැකියාව තියෙන නිසා මම පෙන්වන්නම් මේ රිකිලි පැල නිෂ්පාදනයේදී අපි රිකිලි ලබා ගන්නේ කොහොමද කියලා. අපි තෝරා ගන්න වැල ලෙඩ රෝග වලින් තොර පරිණත වැලක් වෙන්න ඕනි. දළු කොටස අපි අයින් කරනවා. දළු කොටස අයින් කරලා අපි මේ අඩදළු කොටස වැලේ අපි කපා ගැනීමක් කරනවා මේ ආකාරයට. මේකෙදි දැන් දළු කොටස ඉවත් කරාට පස්සේ අඩදළු කොටසෙන් තමයි අපි පැල වෙන් කර ගැනීමක් රිකිලි වෙන් කර ගැනීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ රිකිල්ලක් එකක් අපි අඟල් 2ක විතර වෙන්න කපා ගැනීමක් කරනවා. එක රිකිල්ලක් දිග ප්‍රමාණය රිකිලි භාවිතා කරලා ගහපු පෙලට් එකේ ගහපු පැලයක් තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය කරවිල වලට වඩා තරමක් තිත්ත බටු කරවිල පෝෂණ ගුණයෙන් ඉහළ බව තමයි ගැමියන්ගේ මතය. ඒ වගේම බටු කරවිල ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමවලදී යොදා ගන්නවා. මේක වනාන්තරවල කැලවල් වල ස්වභාවික වැවිලා ඒ ගොවිය අතට මේක පත් වෙලා තිනවා ඒ ක්‍රමෙටම. ඊට පස්සේ ගොවිය අතරට ඇවිල්ලා වගා කරලා තමයි මේ වියත්ය වෙලා ගිහිල්ලා තියෙන්නේ. මේක පරම්පරාගත එන ඖෂධීය ආහාරයක්. මේක නිතර ආහාරයට ගන්නවා. මේක මේ කෑමෙන් ගුණයක් තියෙනවා. කෑමට ආස කරනවා. මේක බොහෝ දුරට වගා කරලා ඒ කාලවල වල තිබුණා. ඖෂධීය වටිනාකමක් ඇති බටු කරවිල ආහාරයට ගැනීමේදී ඇඹුලක් ලෙසත් තෙලෙහි බෙද ආහාරයට ගැනීමටත් හැකියි. බටු කරවිල ඇත්තටම තිත්තයි. මේක ඒ වුණාට අපිට රසවත් ව්‍යංජනයක් විදිහට සකස ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට තෙල් දාලා වුණත් හදා ගන්න පුළුවන්. ව්‍යංජනයක් විදිහට හදනකොට මුලින්ම බටු කරවිල ලුණුයි ගොරකයි දාලා තම්බලා ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන ඒක තැඹුණාට පස්සේ ඒකට අවශ්‍ය කරන තක්කාලි මිරිස් කරපිංච රතු ලුණු වගේ දාලා 3-5 ටිකක් හොඳට දාලා හොඳට මිටිකිරි දාලා ගත්තාම අර රසවත් ව්‍යංජනයක් විදිහට සකස ගන්න පුළුවන්. තිත්ත ගතියක් ටිකක් අඩු වෙනවා. ඒ වගේම හොඳට මේ තෙල් දාලාත් ගන්න පුළුවන්. බටු කරවිලවලට අමතරව චමින්ද සාර්ථකව වගා කරන තවත් වගාවක් තමයි තුඹ කරවිල. චමින්දගේ තුඹ කරවිල වගාවත් ඉතාම සාර්ථකයි. තුඹ කරවිල වගාවේදී මල් පරාගණය සිදු කරන අයුරුත් අපට දැක බලා ගන්නට ලැබුණා. චමින්ද මුලින්ම කළේ තුඹ කරවිල වගාව.
එයින් හොඳ ආදායමක් ලබන නිසාම තමයි බටු කරවිල වගාවත් ඔහුට කරන්නට හිතුනේ. තුඹ කරවිල වගාවෙන් ලබාගත් ආවචයත් එක තමයි මේ බටු කරවිල වගාවට ගියේ. එතනදී ඒ වගේම අපි එතනදිත් අර දෙමුහුම් ප්‍රභේදයක් තිබෙන නිසා දෙමුහුම් ප්‍රභේදයේ ලක්ෂණ ඒ ආකාරයෙන්ම ගෙනියන්න දෙවෙනි පරම්පරාවට යන්න අවශ්‍ය නිසා රිකිඩි මගින් පැලවලට ගියා. ඉතින් මේ හොයාගත්ත බටු කරවිල වර්ගෙත් මේකත් ඇත්තටම සම්ප්‍රදායික ගොවින් අතර තිබිච්ච භෝග වලින් වැඩි අස්වනු දෙන ප්‍රභේදයක් විදිහට අපි දැකපු භෝගයක් තමයි මේ සඳහා යොදාගත්තේ වගාව සඳහා. ඉතින් මේකේ මේ ලක්ෂණ වෙනස් නොවී ඉදිරියට ගෙනම අපිත් හිතුවා ඒ තාක්ෂණයම මේකට යොදාගත්තට වඩා සුදුසු වෙයි කියලා. ඉතින් මෙතනදී යම් කිසි අවධානමක් අපිට රෝග පරිබෝධ පැතිරීම සම්බන්ධයෙන් තිබුණා වුණත් ගොඩක් දුරට මේ කුසිකරණ ප්‍රදේශ මහත්මයාගේ සහ අපේ අනුකූල නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය යටතේ තමයි මේ රිකිඩි මගින් වගාගෙන කරගෙන යන්නේ. ඉතින් ඒ වගේම ගොඩක් දුරට දැනටත් ගොවීන්ගේ සෑහෙන ඉල්ලුමක් තියෙනවා මේ පැල සඳහා. ඒ වගේම අර බීජ මගින් සදා ගන්න පැලවලදී වගේ නෙවෙයි ඒකාකාරීම වගාවක් ඒකාකාරීම අස්වැන්නක් තියෙන නිසා අපි අස්වැන්න නෙරුවට පස්සේ උනත් මේකේ හොඳ පෙනුමක් තියෙනවා. ඒකත් එක්ක හොඳ වෙන්දපොලේ ලොකු මුදලක් මේකට ලැබෙනවා. දැන් චමින්ද ගොවි මහතා සැබවින්ම බටු කරවිලවලිනුත් තුඹ කරවිලවලිනුත් හොඳ ආදායමක් ලබන බව තමයි අප තේරුම් ගත්තේ. තුඹ කරවිල වගා කරන්න වෙලා මම දැන් අවුරුදු 2ක් පමණ වෙනවා. මෙම වගාවේදී අනිකුත් වගාවන් වගේ නෙවෙයි අපිට මේ වැලකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට අපිට පරාගණය අතින් කරන්න සිදු වෙනවා. එහිදී අපි හැමදාම උදේට පිපෙන මල් පිරිමි මල් කඩාගෙන අපි මේ ගෑනු මල් වල තියලා පරාගණය කරගෙන යන්න ඕනි හැමදාම. ඒ වගේ මේ ලොකු අස්වැන්නක් ගන්න නම් ඒ කියන්නේ මේ හැම ගෙඩියක්ම අපිට ලබා ගන්න නම් වෙලේ එම කටයුත්ත ඒ ආකාරයට කරන්න ඕන. අපිට සතියකට දෙපාරක් පළ නෙලන්නත් පුළුවන්. එහෙම ඊට අමතරව අපිට පුළුවන් සතියකට එකපාරක් පළ නෙලා ගැනීමේ හැකියාවක් තියෙනවා. තුඹ ආහාරයට ගන්න ගොඩාක් කැමති ගොඩක් ඉල්ලුමක් තියෙනවා. අපිට මුලින්ම අපි වගා කරද්දී වෙළඳ පොලේ මාකට් එක තොගමිල තිබ්බ රුපියල් 350ක් වගේ. තුඹ වගා කරනකොට නම් අපිට මැහි ක්‍රමයට වැඩිය මේ වැට ක්‍රමය තමයි ගොඩාක්ම යෝග්‍ය වෙන්නේ. මොකද අපිට මැස්සක මල් පරාගණය කිරීම හැකියාවක් අඩුයි බොහොම. ඒ කියන්නේ කරගන්න බැරි වෙනවා. මේ වැටේ මල් පරාගණය කර ගැනීම හරි ලේසි. ඉතින් අපේ ගෙවත්තටත් බටු කරවිල වැලක් තුඹ කරවිල වැලක් දෙකක් සිටුවා ගත්තොත් එහි අලංකාරයක් ලැබෙනව වගේම හොඳ ඖෂධීය වටිනාකමක් ඇති එළවලුවකුත් අපේ ආහාරයට එකතු කරගන්නට අපට හැකිවේවි.